ස්මාර්ට් ෆෝන් එකෙන් දිනපතා අන්තර්ජාලය හරහා උඩට පහළට යන ඔයාලා දන්නවද මේ අන්තර්ජාලය කොටස් 3කින් සමන්විතයි කියලා? ඇත්තටම මොනවාද ඒ කොටස් 3? සර්ෆේස් වෙබ්, ඩීප් වෙබ්, ඩාර්ක් වෙබ්. මේ තුනෙන් අපි අද කතා කරන්න යන්නේ ඩාර්ක් වෙබ් ගැන. මිනිමැරුම්, මංකොල්ල කෑම්, ඝාතනයන් මේ වගේ නීති විරෝධී වැඩ ගොඩක් වෙන්නේ මෙන්න මේ ඩාර්ක් වෙබ් එකේ. ඔයාලා ඩීප් වෙබ්, ඩාර්ක් වෙබ්, සර්ෆේස් වෙබ් කියන වචන අහලා තියෙනවද? මෙන්න මේ තුනෙන් අපි අද කතා කරන්න යන්නේ ඩාර්ක් වෙබ් ගැන. TV සීරීස්, චිත්‍රපටි එහෙම බලලා තියෙනවා නම් මෙන්න මේ කියන වචනය ඔයාලට ඇහිලා ඇති. ඒත් නිකමට හරි ඔයාලා දැනන් ඉතියද ඩාර්ක් වෙබ් කියලා කියන්නේ භයානක දෙයක් කියලා. සාමාන්‍ය පුද්ගලයන්ට ඇතුළු වෙන්න බැරි විදිහට හදලා තියෙන විශේෂ වෙබ් අවකාශයක් තමයි ඩීප් වෙබ් කියලා කියන්නේ. මේ ඩීප් වෙබ් වල තියෙන එක කොටසක් තමයි ඩාර්ක් වෙබ් කියලා කියන්නේ. ඇත්තටම ඩාර්ක් වෙබ් කියලා කියන්නේ මේ කියන තරම් භයානක දෙයක්ද? ඇත්තෙන්ම ඔව්. තුවක්කු, පුපුරන ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය, මිනිස් අවයව මෙන්න මේ වගේ දේවල් නීති විරෝධී විදිහට මේකෙන් අපිට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි රටකින් රටකට ගෙනියන්න බැරි, විකුණන්න බැරි අමුතු විදිහ භාණ්ඩත් මේකේ තියෙනවා. විශාල වශයෙන් මේකේ භාණ්ඩ හුවමාරුව තමයි සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙමේ. කුලි මිනි මරුවෙක් වුණත් අපිට මේකෙදි හය කරලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි තව අහලා තියෙනවා රෙඩ් රූම් කියලා දෙයක්. මෙන්න මේකත් ක්‍රියාත්මක වෙන්නේ ඩාර්ක් වෙබ් එක හරහා. ගොඩක් වෙලාවට මනස විකෘති වෙච්ච ධන කුවේරයන් තමයි මේ දේවල් මිලදී ගන්නේ. ගොඩක් වෙලාවට මේකෙදි ක්‍රියාත්මක වෙන්නේ. අපි දැන් කතා කරේ මේ ඩාර්ක් වෙබ් එක ඇතුලේ තියෙන අයහපත් දේවල්නේ. හැබැයි මේකේ අයහපත් දේවල් කොච්චර තිබ්බත් මේකේ යහපත් පැත්තකුත් තියෙනවා. සමහර රටවල තියෙනවා ඒ රටවල පාලකීන් ඒ මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. රජයේ විවේචනය කරන්න තහනම්, රජයට එරෙහිව නැගී සිටීම තහනම්. මෙන්න මේ වගේ අවස්ථාවල දූෂිත පාලකයන්ට එරෙහිව ඒ අයගේ වංචා දූෂණයන්ද මේ තුලින් එලි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ තුලින් වාර්තා කරාම ඔයාව කාටවත් ට්‍රේස් කරන්න බෑ. දැන් අපි මේ කතා කරපු ඩාර්ක් වෙබ් වලට නම් යන්නම නරකයි. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් වලට අපිව නිරාවරණය වීමේ වැඩි ඉඩක් මේ ඩාර්ක් වෙබ් වල තියෙනවා. ඒ වගේම තමයි මේක ඇතුලේ විවිධාකාර හැකර්ස්ලා ඉන්නවා. ඒ නිසා අපේ ඩිවයිසස් හැකර්ස්ලාට නතු වීමේ හැකියාවකුත් මේ තුල තියෙනවා. මේ වගේ තවත් රසවත් කතා ගොඩක් අරගෙන අපි ආයෙත් එන්නම්. මේ සිරිකත ඔන්ලයින් අරුම පුදුම. අද අපි මේ තුනෙන් කතා කරන්න යන්නේ ඩාර්ක් වෙබ් එක ගැන. මිනිමැරුම්, ඝාතන, මංකොල්ල කෑම් මෙන්න මේ වගේ නීති විරෝධී වැඩ ගොඩක් වෙන්නේ ඩාර්ක් වෙබ් එකෙන්. දැකලා තියෙනවද? මොනවාද මේ රෙකෝඩින් එක අස්සේ ආන්නේ නෑ.